guys, welcome to my YouTube channel. ඔන්න ඉතින් මම අදත් ගෙනාවා ඩේ vlog එකක්. අද මම යනවා nails දාන්න. ඉතින් මං හිතුවා ඔයාලත් එක්කගෙන යන්න. අපේ ගෙදර ඉඳලා එතනට යන්න පැය කාලක් විතර යනවා. ටවුන් එකට යන්න ඕන ඉතින්. මං දැන් යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් අපි ගිහින් බලමු අද මොකද්ද වෙන්නේ කියලා. ඔය තියෙන්නේ මං කලින් දාපු nails ටික. ඉතින් ඒවා දැන් ගොඩක් වැවිලා. දැන් ඔය ටික රිමූව් කරගන්නත් ඕනි. හැබැයි මං ආයෙ රීෆිල් කරගන්නවා කියලා හිතුවා. ග්‍රීන් කලර් එකක් දාමු කියලා මේ පාර හිතන් ඉන්නේ. බලමු ඉතින්. කොණ්ඩේ නම් පිළිවෙලකට තියාගෙන යන්න බෑ. ඉතින් වීල් එකේ හද්දී ගිහින් තමයි ලස්සනට කොණ්ඩේ පීර ගන්න ඕනේ. මං හිතුවා යන ගමන් මේක ඔයාලට පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ මුන්නේසරම් පන්සල. මුන්නේසරම් කම ගොඩක් අය දන්නවනේ. ඉතින් මේ දෙකේ මංගල්‍ය තියෙනවා. ඒකින්ද සෙනග චුට්ටක් වැඩි. ඉතින් බස් වලින්ම මිනිස්සු ඇවිල්ලා හෙනට කියන්නේ ඔතන ඉන්නවා ගොඩක් අය. අර නිකන් කූඩාරම් ගහගෙන වගේ මංගල්‍ය හින්දා ටැමිල්ලා අය ගොඩක් එනවා. ඉතින් මුන්නේසරමෙන් තමයි අපේ ඉන්න පැත්තට යන්න ඕන. ඉතින් මං හිතුවා ඔයගොල්ලන්ට එක පෙන්නන්න. තව ඉස්සරහා ලොකු කඩපේලියක් දාලා දෙනවා. මං ඒවත් ඔයාලට පෙන්නන්නම්කෝ. ඔන්න ඔතන තියෙන්නේ තව ලස්සන දේවාලයක්. ඕක ඇතුලේ සම්පූර්ණයෙන්ම ගෝල්ඩ් කලර් වලින් තමයි හදලා තියෙන්නේ. ඔතනක් තියෙන දේවාලයක්. ඉතින් මේ හරිය ඔක්කොම තියෙන දේවාල පන්සල් තමයි. මොකද මේක පූජා භූමියක් නේක නිසා. ඉතින් ඔතන ඉඳන් තමයි කඩපේලි පටන් ගන්නෙ. රැට නම් ඉතින් හරිම ලස්සනයි. හැම කඩේකම ලයිට් දාලා සෙනඟ පිරීලා. ඉතින් අපිත් සමහර දවස්වල එනවා. අපි ගොඩක් වෙලාවට එනවා. මොකද ඉතින් අපිට ගොඩක් ළඟ හින්දා ඔය ඈතින් පේන්න මුන්නේසරම් දේවාලේ. ඉතින් මට මේ පැත්තේ ලකුවට ළඟට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. අපි යන්නේ අනිත් පැත්තෙන් හින්දා. මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් මේ වටේම තියෙන කඩ ටික. මෙහෙම තියෙන්නේ අවුරුද්දට එකපාරයි. ඒ කියන්නේ හැමදාම නැහැ. මේගොල්ලන්ගේ මංගල්‍ය හින්දා තමයි මේ විදිහට කඩ දාලා ඒ විදිහට හදලා තියෙන්නේ. තාම කඩ ඔක්කොම දාලා ඉවර නැහැ. ඔයගොල්ලන්ට පේනවා තනින් තන හිස් ඉඩවල් තියෙනවා. ඉතින් තව දවස් 3-4ක් ඇද්දව ඔක්කොම පිරෙනවා. ඉතින් ඔතන තියෙන මං ආසම දේ කොච්චර ලොකුනත් ඕව දැක්කම හරිම ආසයි. හැම අවුරුද්දෙම අනිවාර්යෙන් එකකම හරි යනවා. ඔන්න ඔතනින් කඩ ටික ඔක්කොම ඉවරයි. දැන් ඉතින් අපේ ටවුන් එකට යන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මොන වැඩේ කරගන්නත් මෙන්න මෙතනට එන්න එපයි. ඉතින් මම මුලින්ම බැංක් එකට සල්ලි ටික ගන්න. සල්ලි ටික අරගෙන තමයි මගේ වැඩේ කරගන්න යන්න ඕනේ. මගේ නේල්ස් ටික හොඳටම වැවිලා හින්දා හරි අමාරුයි කාඩ් එක එළියට ගන්න කරන්න. මං හරි බයයි තමයි සල්ලි ටික ගත්තේ. මොකද කාඩ් එක ඇතුලේ හිර වුණොත් ඒක ගන්න වෙනම වෙලාවක් බැංක් එකට වෙලා ඉන්න ඕන නිසා. ඔන්න දැන් ඉතින් සල්ලි ටිකත් අරගෙන කෙලියම යන්න තියෙන මම නේල්ස් දාන තැනට. මං නේල්ස් දාන තැන ගැන ඔයගොල්ලන්ට කියන්නම ඕනේ. ඉතින් මං ගොඩක් තැන්වල නේල්ස් දාලා තියෙනවා. හැබැයි මට සෙට් වෙන එකම තැන මෙතන විතරයි. මොකද හරිම නීට් එකට ඒ වගේම අපි ඉල්ලන විදිහටම ඒ කලර් එකෙම අපේ නේල්ස් ටික ලස්සනට කරලා දෙනවා. ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න TikTok එකේ Insta එකේ happy feet කියලා මේක තියෙන්නේ හලාවත කුරුඳු අත්ත රෝඩ් එකේ. හොයාගන්න අමාරු නැහැ. ඉතින් ඔය හලාවත අවුඩ කෙනෙක් නම් මෙතන තමයි මම හිතන විදිහට අපේ පැත්තේ nails වලට හොඳම තියෙන සැලෝන් එක. මේක හැම ලොකු සැලෝන් එකක් නෙවෙයි. මේක තනිකරම nail සැලෝන් එකක්. ඉතින් ඒකෙන් ඔයාලට manicure, pedicure, nails ඕන දෙයක් මෙතනින් කරගන්න පුළුවන්. ඔන්න ළමයි මම දැන් එතනට ආවා. මේක තියෙන්නේ අක්කයි ගෙදරමයි. මේක ඇතුලේ මාරම ලස්සනයි. පර්පල් කලර් තීම් එකකින් දැක්කා මාසෙ තුන විදිහට මෙතන ඇතුලේ ඔක්කොම හදලා තියෙනවා. එහෙනම් අපි බලමුද මගේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඔන්න දැන් අපි වැඩේ පටන් ගත්තා. ඉතින් මං හිතුවා මේ පාර nails ටික ඔක්කොම remove කරන්න නැතුව රීෆිල් කරලා ලස්සන කලර් එකක් දාගන්න. ඉතින් මේ ඉන්න මං nails දාන අක්කා මෙයාගේ වැඩ මාරම නීට්. ඒ වගේම මාරම ලස්සනයි. මං මෙතනින් එයාගේ contact number එක දාන්නම්. ඕන කෙනෙක් ඉන්නවා නම් එයාව contact කරගන්න පුළුවන්. ඔන්න දැන් අපි වැඩේ පටන් අරගෙන තමයි තියෙන්නේ. එයා හරිම friendly. ඉතින් අපි කැමති විදිහට ආස විදිහ ගැන යට කියලා ඒ විදිහට හරිම ලස්සනට nails ටික කරගන්න පුළුවන්. ඉතින් මොනවාද ගාන මම දන්නේ නැහැ. ඉතින් මම අහන්න යන්නෙත් නැහැ. මං ඉතින් බලාගෙන ඉන්නවා එයා මොනවද මට කරන්න කියලා. මෙතන ලොකු nail color collection එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඕනම කලර් එකක් ඔයාලා ආස විදිහට ලස්සනට nails වල apply කරලා nails හදාගන්න පුළුවන්. මේ අක්කගේ වැඩ මාරම නීට්. ඉතින් මට තියෙන එකම ප්‍රශ්නේ තමයි කලර් එකක් select කරගන්න එක. මෙතන තියෙන කලර්ස් දැක්කම මට ඔක්කොම ටික apply කරන්න හිතෙනවා. ඒත් බොහොම අමාරුවෙන් කතා කරලා හොයලා
අන්තිමට කලර් එකක් සිලෙක්ට් කරගත්තා. ඉතින් අපි බලමු මොකක්ද ඇප්ලයි කරන කලර් එක කියලා. ඔන්න අන්තිමට මම සිලෙක්ට් කරගත්තා ලස්සන ග්‍රීන් එකක්. ඒ කලර් එක මට ඕන විදිහටම ගන්න අපිට කලර්ස් හදන්න වුණා. ඉතින් එයා අපි කියන විදිහටම කලර් එක කොහොම හරි හදලා දෙනවා. ඉතින් ඔන්න දැන් ෆස්ට් කෝට් එක ඇප්ලයි කරලා නේල්ස් ටික ඩ්‍රයි වෙන්න දෙනවා මැෂින් එකට දාලා. දැන් ඔන්න අවසානම ටික තමයි යන්නේ. මෙන්න මේ වගේ කලර් එකක් තමයි මම මාරමාසාවෙන් හිටියේ. ඒ කලර් එක මට ඒ විදිහටම ගන්න පුළුවන් වුණා. ඔන්න දැන් වැඩේ ඉවරයි. බලන්න මගේ නේල්ස් ටික ලස්සනයි. ඉතින් ඔයාලටත් මේ වගේ කරගන්න ඕන නම් මේ සලෝන් එකට එන්න. ඉතින් මට මගේ අත දකිද්දි මාරමාසයි. දැන් ඉතින් තියෙන්නේ ෆොටෝ ගහන එක තමයි. මං අලුතෙන් නේල්ස් දැම්ම කියන්නේ මගේ ෆෝන් එකේ මෙමරි එක ෆුල් වෙනවා. ඔන්න ඔය තියෙන්නේ මගේ නේල්ස් වල ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලා මොකද මගේ නේල්ස් ගැන හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අන්න අද බ්ලොග් එක මෙතනින් ඉවරයි. අලුත් බ්ලොග් එකක් අරගෙන එනකන් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්.